1933 කොල්බ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. දැන් ඊනම් අපි සාරාංශයක් විදිහට කතාව දානවා. මොකද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ පාලනය කරන ආකාරය වරින් වර වෙනස් කිරීම. පාලනය කරන ආකාරය කියලා කියන්නේ බලය පාවිච්චි කරන ආකාරය. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. නීති සම්පාදනය කිරීම, නීති ක්‍රියාත්මක කිරීම, නීති කඩුවේ දේශය බලා යුක්තිය පසල. right? ඒකට තමයි අපි රජය කියලා කියන්නේ, ඒකට තමයි අපි ආණ්ඩුව කියලා කියන්නේ. එතකොට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව නැමැති ආයතනයේ මගින් ව්‍යවස්ථාදායක, විධායක කියන බලය පාවිච්චි කිරීම. දෙතන ලයිට් එක දාන්න. ඊට පස්සේ අධිකරණයේ වෙනම ස්වාධීනයි. ඡේදීත. ඊට පස්සේ අතීතයේ ක්‍රියාත්මක වුණේ රජතුමා යටතේ තමයි ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ක්‍රියාත්මක වුණේ. අපි ඒ නිසා ඒ ක්‍රමය හඳුන්වනවා රාජානුපාල ක්‍රමය කියලා. එතකොට එක් පුද්ගලයෙකු වටා වෙන්න පුළුවන්, මේ ආයතනයක් වටා වෙන්න පුළුවන්, මේ බලතල ඒකරාශී වෙනවා නම් එතන තියෙනවා කියලා කියනවා අසීමිත බලය. පැහැදිලිද? right. එතකොට බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරන්න පටන් ගන්නපු දවසේ ඉඳන් බ්‍රිතාන්‍යයන් 1915 අපේ රට යටත් කරගත්තට පස්සේ අපේ තිබ්බ සාම්ප්‍රදායික රාජානුපාලන ක්‍රමයේ මුළුමනින්ම බිඳ වැටිලා බ්‍රිතාන්‍යයන් යටතේ පාලනය වෙන ක්‍රමය ආරම්භ වුණා. පැහැදිලිද? right. බ්‍රිතාන්‍යයන් 1796 මුහුදුබඩ පාලනය කරේ මදුරාසී ක්‍රමයට. ඔයාට මතකයි ඒක අසාර්ථකයි. ඒ නිසා මුහුදුබඩ කැරැල්ලක් ගෙනුවා. කැරැල්ල ගැන හොයලා බලන්න ආපු ද මියුරන් කොමිසම යෝජනා කරා මදුරාසී පාලන ක්‍රමය අසාර්ථකයි. බ්‍රිතාන්‍ය රජයේ මැදිහත් වෙන්න ඕන කියලා ද්විත්ව පාලනය ආරම්භ වුණා. 1798 ද්විත්ව පාලනය ආරම්භ වුණාට ඒක අසාර්ථකයි. ඊට පස්සේ 1902 මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයි. ඒ කියන්නේ රජතුමාගේ යටතට අරගෙන පාලනය කරා. ඔය අතර කාලේ බ්‍රිතාන්‍යයන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි උඩරට වෙනම ස්වාධීන රාජ්‍යයක් ඊට තිබීම. ඒ නිසා උඩරට රාජධානිය කෙසේ හෝ අල්ල ගන්න ඕන ඉස්සෙල්ලම උත්සාහ කරා ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා 1803 පළමු උඩරට ආක්‍රමණය අති අසාර්ථකයි. ඊට පස්සේදී උපක්‍රමශීලීව උඩරට රාජ්‍ය ආක්‍රමණය කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න උඩරට කෙනෙක් පත් කරා. එයා තමයි තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා පත් කරපු ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි උපක්‍රමශීලීව උඩරට රාජධානිය යටත් කරගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරා. අන්තිමේදී උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඒවට අහු වුණා. උඩරට රදලීන් අතර ගැටුම් ඇති වුණා. රජතුමා සහ රදලීන් අතර ගැටුම් ඇති වුණා. රජු සහ භික්ෂුන් වහන්සේලා අතර ගැටුම් ඇති වුණා. රජු සහ සාමාන්‍ය ජනතාව අතර දුරස්ථභාවය වැඩි වුණා. අන්තිමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජධානිය තුළ හුදකලා වුණා. නේද? කලින් තිබ්බ රාජ්‍යපාක්ෂික බව නැති වුණා. අන්තිමට මොකද වුනේ? අන්තිමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ අතරංගොටපත් වුණා නෙමෙයි, අපිම අල්ලලා දුන්නා. අපිම පවලා දුන්නා. right. 1915 උඩරට අල්ලගත්තු ඉංග්‍රීසි 1915 උඩරට අල්ලගත්තු ඉංග්‍රීසි ඊට පස්සේ අපි කතා කරපු දේ උඩරට රාජධානිය පාලනය කරන්න. නේද? 1915 උඩරට කිවිසුම අත්සන් කළා. අපි කතා කරේ වගන්නේ පාලකකින් යුක්තව උඩරට කිවිසුම අත්සන් කළා. ඒ පාලනය පටන් ගත්තා නේද? සාම්ප්‍රදායික පාලන ක්‍රමය කරන්න එහෙම කියලා පොරොන්දු වුණා. හැබැයි ඒක බලාපොරොත්තු වෙච්ච විදිහට සාර්ථක වුණේ නැහැ. ඒක අසාර්ථකයි. ඒ අසාර්ථක වීමේ ප්‍රතිඵලය තමයි 1918 ඌව වෙල්ලස්යෙන් කැරැල්ලක් ගන්න. එහෙනම් මේ කැරැල්ලට බලපාන හේතු අතර අපි දන්නවා. එකක් තමයි රජෙකු අහිමි වීම. නේද පුතා? අනේ කොම්බියනේ තොපටත් රජෙක් ඉන්නේ අපඩ නැහැ ඉන්නේ අපේ කරුණේද මේ වන්නේ. රජෙක් ලැබුණොත් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදු නාදයෙන් විගුම් දෙන්නම් කියලා කිව්වනේ. මතකයි? අනේ කොම්බියනේ තොපටත් රජෙක් ඉන්නේ අපඩ නැහැ ඉන්නේ අපේ කරුණේද මේ වන්නේ. රජෙක් ලැබුණොත් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදු නාදයෙන් විගුම් දෙන්නම්. ඔබට සතුටු ඉදද? මතකයි? රජෙකු අයින් වීමේ කනස්සල්ල තිබුණා. ඊට පස්සේදී අර රදලින්ගේ බලකරවර ප්‍රසාද ආරක්ෂා කරන්න කිව්වට ඒක ඒ විදියට උනේ නෑ. බුද්ධාගමට දේවාගමට නිසි ගෞරවය දෙන්නම් කිව්වට ඒ කාර්යයට උනේ නෑ. ඒ නිසා ප්‍රතිඵලය
1918 ඌව වෙල්ලස්සින් ආරම්භ වුණා කැරැල්ල. අපි කතා කරා පළමුවන විමුක්ති අරගලය. හැබැයි ඉතින් හැම කැරැල්ලකම තියෙන සාමාන්‍ය දේ තමයි අපේ උන් අපිම පාවා දෙන්න. නේද පුතේ? අපි 1918 ඌව වෙල්ලස්ස කැරැල්ල බැලුවා මට මතකයි. 1918 පළමුවන විමුක්ති අරගලය. 1918 පළමුවන විමුක්ති අරගලේ අපි පරාදයි. නේද? right. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් 1918 වගන්ති 56කින් යුක්ත උඩරට ප්‍රකාශනය නිකුත් කරලා 1918 උඩරට ප්‍රකාශනයට අනුව පාලනය කරන්න පටන් ගත්තා. හරිද පුතේ? right. then මෙතන ඉඳලා තමයි අපේ පස්වෙනි පාඩම යන්නේ. පස්වෙනි පාඩම යන්නේ මෙතන ඉඳලා. මොනවද? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කියන්නේ මොනවද කියලා අපි සාරාංශය හඳුන්වා ගත්තා. පැහැදිලි? ඒ අර්ථයෙන් පළවෙනි ආණ්ඩු ක්‍රමය තමයි පෝල් බෲක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. මේක ඉදිරියට අපට ගොඩක් වැදගත්. ඒ නිසා ඔළුවට දාගන්න ඕනි. අපි බලමු පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. මෙතෙන් දෙනකන් දැන් සාරාංශගත කතාව පැහැදිලි මොනවද? 1918 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ පළමුව විමුක්ති අරගලෙන් පස්සේ ඉංග්‍රීසීන් එයාලගේ බලය මෙරට 100%ක් තාහුරු කරගත්තා. හරිද පුතේ? දැන් එයාලට ඕන විදිහට තමයි මේ පාලනය කරන්නේ. කලින් නම් අර උඩරට ගිවිසුමට අනුව යම් කිසි ආකාරයකට ඉංග්‍රීසීන්ට පොඩි බාධාවක් තිබ්බනේ. එයාලා පොරොන්දු වෙලා තිබ්බනේ. උඩරට ක්‍රමයකට පාලනය කරනවා. නිලධාරීන්ගේ සාම්ප්‍රදායික බලතල වරප්‍රසාද ආරක්ෂා කරනවා. බුද්ධාගමට දේවාගමට නිසි ගෞරවය දෙනවා කියලා නිකන් පොඩි බැම්මක් බැඳීමක් තිබුණා ගිවිසුමේ. හැබැයි මේ ගිවිසුම දැන් ඕනේ හේතුව කැරැල්ල ගැව්වා, කැරැල්ල මර්ධනය කරා, වගන්ති 56ක් අලුතෙන් ගහලා ඒකට අනුව තමයි පාලනය කරන්නේ. ඉංග්‍රීසි මේ විදියට මුළු ලංකාවම තමන්ගේ යටත් විජිතයක් කරගෙන මේ පාලනය කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔතෙන්ටනේ අපි දැන් එන්නේ. ඉංග්‍රීසීන් ලංකාවට ආවේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වුණේ. අපි කතා කරා මුලින් හේතු තුනක්. ඒ කියන්නේ මුලින්ම අපි කතා කරා බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ හේතු. ආයි මතක් කරගෙන බලන්න මොනවාද හේතු? එකක් තමයි ශ්‍රී ලංකාවේ ස්වභාවික පීඨීම. පීඨීම වැදගත් උනේ. පීඨීම වැදගත් උනේ. ඇයි ඉංග්‍රීසින් දෝරුනේ? ඉන්දියානු සාගරයේ නාවිකා වෙළඳ කටයුතු පාලනය කරනවා. ඉන්දියානු සාගරයේ වගේම ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර වෙරළේ නාවිකා වෙළඳ බලය පාවිච්චි කරනවා. දැන් ඔයා පාඩමේ මුලට යන්න. ඉංග්‍රීසීන්ට ලංකාව වුණොනේ. අපි දැන් බලන්නේ අරමු. නේද? බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑයි. කොහොමද පුතා තියෙන්නේ? ඉංග්‍රීසීන් ආසියාවට ඇවිල්ලා ඉන්දියාවේ මදුරාසිය, කල්කටාව, බොම්බාය බලකොටු කරගෙන හිටියේ. ඉංග්‍රීසීන් 100%ක් එයාලගේ පූර්ණ අවධානය යොමු කරේ ඉන්දියාවේ දේශපාලන හා වෙළඳ බලය අල්ලගන්න. එතනට ආපු එයාලට අලුත් තරඟකාරයා තමයි පොන්ඩිචේරි වලට ආපු ප්‍රංශය. එතකොට ඉංග්‍රීසීන්ට ප්‍රංශයෙන් එක තමයි තරඟයක් තිබුණේ. පැහැදිලිද? මෙන්න මේ තරගෙදී ඉංග්‍රීසීන්ට ලංකාව වැදගත් වුණා. එයි ලංකාවේ ස්වභාවික පීඨීම. මොනවාද ස්වභාවික පීඨීම? බැලුවට මේක විස්තර කරන්න. ලංකාව කොහොමද පුතා තියෙන්නේ? ඉන්දියාවට දකුණේ ඉන්දියාවෙන් වෙන්ව ඉන්දියාව ආසන්නයේ ඉන්දියානු සාගරයේ නාවික හා වෙළඳ මාර්ගයේ මධ්‍යගතව ලංකාව තියෙන්නේ ඕමනේ. පුතා ලංකාවේ මේ ස්වභාවික පීඨීම එදත් අදත් වැදගත්. ලංකාව තියෙන මට්ට ප්‍රදේශයේ මේක ඉන්දියානු සාගරයේ නැගෙනහිර මේ ආසියාවට යන්නේ නැහැ. මේ පැත්තෙන් අපර දිගට යන්නේ නැහැ. බටහිර පැත්තට යන්නේ නැහැ. යන්නේ ලංකාව ආසන්නයේ. ලංකාව තියෙන පුතා ප්‍රධාන වෙළඳ මාර්ගයක නාවික මාර්ගයේ මැද. එහෙනම් මේ පීඨීම මට්ට වැදගත්. මොකටද? ඉන්දියාවේ දේශපාලන හා වෙළඳ බලය අල්ල ගන්න අයද. ලංකාව හරියට රිමෝට් එකක් වගේ. ලංකාවේ ඉඳගෙන බටහිර වෙරළේ නාවිකාව වෙළඳ කටයුතු පාලනය කරන්න පුළුවන් මලබාර. ලංකාවේ ඉඳගෙන නැගෙනහිර වෙරළේ කොරමැණ්ඩල් නාවිකාව වෙළඳ බලය පාලනය කරන්න පුළුවන්. එහෙනම් මේ පීඨීම වැදගත් වුණා ඉංග්‍රීසියෙන්. පැහැදිලි? ඊට පස්සේ මේ ඔක්කොම කරගෙන යද්දි මෙන්න ලංකාවේ නැගෙනහිර වෙරළේ පීඨා තියෙන මොකක්ද? මේ ස්වභාවික බොක්කක් සහිත වරාය. මොකක්ද පුතා ස්වභාවික බොක්කක් සහිත වරාය? මේ වරාය මොකක්ද? මොකක්ද? ත්‍රිකුණාමල වරාය.
පැහැදිලිද? විකුණාමල වරාය වැදගත් වෙයි. එකක් මෙතන ප්‍රංශීන් එක්ක ඇතිවන යුද ගැටුම් වලදී යුදමය වශයෙන් වැදගත්. නේද? විශාල ප්‍රමාණයේ නැව් කීපයක් එකවර නැංගුරම් දාලා තියන්න පුළුවන්. සැඟවි සිර සතුරාට පාර දෙන්න පුළුවන්. නේද? ත්‍රිකුණාමලයේ පට්ට වැදගත්. බෙන්ගාල කොක්කඩ මුහුණලා පීඩා තියෙනවා. ඊසානදින මොසම් සුලං වලට ආරක්ෂිතෝනේ උනතර කරන්න පුළුවන්. පැහැදිලිද? ඊ වැදගත්කමක් තියෙනවා. ඊට පස්සේ පොදුවේ පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්, ප්‍රංශීන් මේ සියලු යුරෝපා ජාතීන් පෙරදිගට ආවේ. පෙරදිග තියෙන වටිනා වෙළඳ ද්‍රව්‍ය ගන්න. මොනවද පුතා ආසියාවෙන් යුරෝපයට අරගෙන ගියපු වෙළඳ ද්‍රව්‍ය? එකක් අපි කතා කරා කුළු බඩු. මොනවද? කුරුඳු, ගම්මිරිස්, කරාබැටි, සාදිකා, එනසාල් ඒවා. ඇතුන්, ඇද්දල, මුතු, මැණික්, පදම් කළ හම්, පදම් කළ මැටි, මීටි, සේදරෙදි පොදුවේ මම මේ කිව්වේ ආසියාව. පැහැදිලි? ආසියාවෙන් අරගෙන ගිය මේ වෙළඳ ද්‍රව්‍ය අතර ඉස්තරම්ම කුරුඳු තියෙන ලංකාව. පුතා සිනමන් තියෙන ලංකාව. කුරුඳු වගේම සුවඳ, කුරුඳු වගේම රස කුළු බඩු තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ කැසියා කියලා. හසියා නෙමෙයි. පැහැදිලිද? කැසියා. ඒව තමයි ඔය මලයාලම් දීපේ මලයාසියා පැත්තේ තියෙන්නේ. ලංකාවේ තමයි ඉස්තරම්ම කුරුඳු තියෙන්නේ. ඒ කුරුඳු වලට තමයි යුරෝපයේ විශාල ඉල්ලුමක් තියෙන්නේ. ලන්දේසීන්ගේ කාලේ කුරුඳු වැවෙන ප්‍රදේශවල කුරුඳු වැවුවා වතුනේ. ආයෙනම් ඒ විදියට හොඳම කුරුඳු ටික ගන්න පුළුවන් ලංකාවේ. කුරුඳු විතරක් නෙමෙයි. ගම්මිරිස්, කරාබැටි, සාදිකා, එනසාල්, පුවක්, මීටි මේ ඔක්කොම තියෙනවා. ඇතුන්, ඇද්දල, මුතු, මැණික් මේ ඔක්කොම තියෙනවා. එනම් පුතේ ලංකාව වැදගත් මොකද? ප්‍රධාන වශයෙන්ම ආර්ථිකමය වශයෙන් ලාභ ලබන්න පුළුවන් සුපිරි දිවයිනක්. ඒකනේ ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාවකදී යොමු වෙන්නේ. ඒකනේ ඉංග්‍රීසීන් ලංකාවේ දේශපාලන වෙනද බලය අල්ලගන්න මාර ගේමක් දෙන්නේ. එහෙම දීලානේ පුතා ලංකාව අල්ලගත්තා. දැන් එහෙනම් මේ විදියට ලංකාව අල්ලගත්තු ඉංග්‍රීසීන්ට ලංකාව වැදගත්, ලංකාව ඕන මොකටද? ආර්ථික ලාභ ලබන්න. පැහැදිලි? ඒ නිසා යාලා ඉස්සෙල්ලම 1799 මුදු බඩ අල්ලගත්තා. ආපු ගමන් ලාභ ලබන්න කියලා මොකද කරේ? අලුතෙන් මතු වර්ග හඳුන්වා දුන්නා. නේද? මදුරාසි පාලනය පටන් ගත්තා අසාර්ථකයි කැරලිගෙන. ඊට පස්සේද මියුරන් කොමිසම ඇවිල්ලා යෝජනා කරා ඒක හරියන්නේ නැහැ. තනියම පාලනය කරන්න බෑ දෙන්නෙක් එක්කලා කරන්න. ද්විත්ව පාලනය. ඒකත් අසාර්ථකයි. ඊට පස්සේ හරියන්නේ නැහැ කියලා 1802 කිරීටේ යටත් විජිතයක් වුණා. මතකද? මෙහෙම ඉන්න ගම එයාලට ලාභ ලබන්න දෙන හේතුවක් එක මොකද්ද? උඩරට වෙනම එකක් තියෙන්නේ. ඒ නිසා උඩරට තමයි හොඳම වෙළඳ ද්‍රව්‍ය තියෙන්නේ. අපිට ඒව ගන්න විදියක් නැහැ. ඒ නිසා අපට ලාභ ලබන්න අමාරුයි. ආයෙ නිසා උපක්‍රමශීලීව උඩරට අල්ල ගන්න ඕන වුණා. පළවෙනි ආක්‍රමණය 1803 අසාර්ථකයි. ඊට පස්සේ ජෝන් ඩොවිල්ලවා පසුබිම හදලා 1803 බලය අල්ලගත්තා. දැන් හරිනේ. කැරලි ගැව්වා. කැරල්ලක් දින්නා. ඔක්කොම දැන් එයා හරියට සාර්ථකයි. දැන් එහෙනම් පුතේ මොකද්ද කරන්න? දැන් හැම අපින්ම ඉංග්‍රීසීන්ගේ පැත්තෙන් අපි මේ දැන් ඉන්නේ ඉංග්‍රීසීන්ගේ පැත්තෙන්. ඉංග්‍රීසීන්ගේ පැත්තෙන් ඉංග්‍රීසීන් හැම එකක්ම දැන් සම්පූර්ණ කරගෙන තියෙනවා. ලංකාව යටත් විජිතයක් බවට පත් කරගෙන එයාලා තිබ්බ සියලු බාධක ටික අයින් කරගෙන එයාලා දැන් මේක සම්පූර්ණයෙන්ම එයාලගේ කරගෙන තියෙනවා. දැන් එහෙනම් මොනවද කරන්න ඕන? දැන් එහෙනම් කරන්න ඕන ලාභ ලබන්න. පැහැදිලි? 1818න් පස්සේ 1820 24 වගේ කාලේ වෙනකොට ලංකාව යටත් විජිතයක් විදියට පවත්වාගෙන යාම පාඩුයි කියලා තමයි බ්‍රිතාන්‍ය මව් රජයට දෙන්නේ. එයි එයාලා බලාපොරොත්තු වෙච්ච දේ ලංකාවෙන් වෙන්නේ. මොකක්ද එයාලගේ බලාපොරොත්තු? බලාපොරොත්තු උදේ පුළුවන් තරම් ලාභ උපයන්න. පුළුවන් තරම් මෙහි හම්බ කරලා එහෙට යවන්න. හැබැයි ඒක වෙන්නේ නෑ. එතකොට ප්‍රශ්න මේ යටත් විජිතේ පවත්වාගෙන යාම පාඩුයි. මේ ආදායමට වඩා වියදම වැඩි.
මේ යටත් ජීවිතේ පවත්වාගෙන යනවා කියන්නේ නිකන් අර අතින් කාලා හරක් බලනවා වගේ වෙයි. අතින් කාලා හරක් බලනවා කියන එක තේරෙනවනේ සාමාන්‍ය. මොකක්ද? අතින් කාලා හරක් බලනවා කියන්නේ. දැන් හරක් අඩු නිසා. ඔයාලත් ගෙවල් වල නැති නිසා. නේද? ඔබ වැඩි තේරෙන්නේ නැහැ දැන් කාලේ ළමයි. නේද උදේ? හරක් අඩු නේද දැන්? ගොඩක් පේන්නේ නැහැ නේද? ෆෝන් වලට වෙලා කාමර වලට වෙලා ඉන්නේ පේන්නේ නැහැ දකින්න අඩුයි. ඒ නේද? සාමාන්‍යයෙන් මේ ඔය අතින් කාලා හරක් බලනවා කියන්නේ මොකක්ද? සාමාන්‍ය අපි එදිනෙදා ගෙමි වාහනදී පාවිච්චි කරනවා. මොකද්ද? ඉස්සරහින් පුතේ ප්‍රධානම සම්පත ප්‍රධානම සත්‍යය ගවයයි. ගව පාලනය තමයි ප්‍රධානම දේ. එතකොට මේ අතීතයේදී ගවයා කියලා කියන්නේ හැම අතින්ම සම්පත. ඔයාලා වගේමයි. හරිද පුතේ? හැම අතින්ම සම්පත. කවුද? ගවයා. තේරුණානේ? එතකොට මේ ගවයින් පාලනය කිරීම ගෝපාලන් විසූ ගම් ගෝපාල ගම් නේද? අපි දැන් ලබන අවුරුද්දේ තායි ඉගෙන ගන්නවා 10 වසර. නේද? එතකොට ගවයින් රැක බලා ගන්නවා කියන එක සමහර කෙනෙක්ගේ ධනෙ මැන්නේ ඉන්න ගවයින් ප්‍රමාණයක්. නේද? කෙනෙක්ගේ පොහොසත්කම මැන්නේ අතීතේ එයාට ඉන්න ගවයින් ප්‍රමාණයක්. හරිද පුතේ? අතීතේ එමය. කියන්නේ ගවයා කියන්නේ සම්පත. එතකොට මේ ගවයින් බලා ගන්න. නිකමට හිතන්නකෝ වෙන කෙනෙක්ගේ හරක් ටික මම උදේ පාන්දරම මම උයාගේ මම කෑම පාර්සලයකුත් අරගෙන වෙන කෙනෙක්ගේ හරක් ටිකක් අරගෙන ගිහින් මම මේ හරකුන්ට තනකොළ කන්න දෙමින් ඒ හරකුන්ට වෙන්න තියෙන වෙනත් හිංසා පීඩා වලින් ආරක්ෂා කරගෙන උදේ ඉඳන් හවස වෙනකම් මම හරක් ටික බලාගන්නවා. ඒ හරක් ටික බලාගෙන හවසට ගිහිල්ලා හරක් අයිතිකාරයට දෙන්න. කිරි ටික කාට? ගොම ටික කාට? පැටව කාට? ඒ ඔක්කොම කාටද? අයිතිකාර. මම මොකද කරන්නේ? මුකුත් නෑ. මම මාති වේදම් කරගෙන හරක් ටික බලලා ගිහින්. ඇති දෙයක් නෑ. ඕකට අපි කියන මොකක්ද කියලාද? අතින් කාලා. හරක් බලනවා. පැහැදිලි. එහෙම සමහර දැනෙන අවස්ථා තියෙනවා. හරිද? අතින් කාලා හරක්. පාඩුයි. ඒ කියන්නේ වැඩක් නෑ. පාඩුයි කියන එක. කරන දේ ඇති වැඩක් නෑ පාඩුයි කියන්නේ. හරි නේද? දැන් ලංකාව අල්ලගන්න පුදුම තරම් කාලයක් බලන් ඉඳලා පුදුම පරිශ්‍රමයක් කරලා ලංකාව යටත් ජීවිතයක් විදිහට අල්ලගත්තා. මේ අල්ලගත්තු යටත් ජීවිතයෙන් වැඩක් නැහැ. ඇයි? කලින් අර කියපු කිසිම දෙයක් නැහැ මේකේ. ලාභ ලැබෙන්නේ නැහැ. ලාභ වෙන්නේ නැහැ කියන හේතුව මොකක්ද? පුතේ 1824 25 වෙනකොට ලංකාවේ ඉන්න ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාවේ පාලනය කරන්න සම්බන්ධ වෙලා ඉන්න යුරෝපයේ නිලධාරීන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ. බ්‍රිතාන්‍ය මව් රජයෙන් සල්ලි ගෙන්න. පුතේ මෙහෙ හම්බ කරලා එහෙට යවන්න ඕන එක වෙනුවට එහෙ හම්බ කරපු එකක් මෙහෙට ගෙන්න. ප්‍රශ්නයක් නේ එතකොට. උදාහරණයකින් ඔක විස්තර කරන්න ඕන. එකකට හිතන්න ඔයාලගේ දෙමව්පියෝ පුතේ පොඩි එකා කාලේ ඉඳන් පුංචි එකා කාලේ ඉඳන් ඉපදිච්ච මොහොතේ ඉඳන් සා ඉපදෙන්නත් කලින් ඉඳන් සෑහෙන කැපකිරීමක් කරනවා. සෑහෙන කැපකිරීමක් කරලා ඊට පස්සේ බුදුරණ පස්සෙත් නේද දෙන්න පුළුවන් හැම සැපක්ම දීලා ඊට පස්සේ කන බොනේ කියනනම් අඳින පළදින එකක් නේද? ඒ හැමදේමත් දීලා ඊට පස්සේදී මේ කාලේ බලන්න නේද ඔයාලා ඉගෙන ගන්න කාලේ ඉස්කෝලෙත් යවලා ඉස්කෝලේ නවතරව අමතර ගාස්තු ගෙවලා අමතර පන්ති වලටත් යවලා නේද ඔයාලට ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵල වලට ගන්න ඔයාලා උනන්දු කරලා O level A9ක් අරගෙන ඊට පස්සේ A level වලටත් හොඳට ඔයාලට වෙනුවෙන් මහන්සි කරවලා ඔයාලට උගන්වලා ඒ වෙනුවෙන් වියදම් කරලා නේද ඔයාලා ඉල්ලන හැමදේමත් අරන් දී ඊට පස්සේ උසස් පෙළත් හොඳින් ජයග්‍රහණය කරලා ඊට පස්සේ රජයේ විශ්වවිද්‍යාලයකට යනවා නම් එහෙමයි නැත්නම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට යනවා නම් එහෙමයි ඒත් හොඳට වියදම් ඔයාලට උගන්වන්න පුළුවන් උපරිමයේ උගන්වලා නේද පුතේ ඊට ඒ කියන්නේ ඒ වෙනුවෙන් හැම වියදමක්ම කරලා ඒ අතර කාලය තුල ඔයාලව සතුටු කරන්න පුළුවන් සර්ප්‍රයිස් කරන්න පුළුවන් ඉල්ලන හැමදේමත් අරන් දී ඔක්කොම දේවල් අරන් දී ඊට පස්සේ ඔයාලා මේ රස්සාවකට යන්න සුදුසු මට්ටමකට පස්සේ සුදුසු රැකියාවකට ඉහළ රැකියාවකටත් දාලා නේද ඒ වෙනකොනුත් ඔයාලගෙන් සතයක්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඊට පස්සේ කල වයසාවට පස්සේ ඒ කියන්නේ එහෙම අනාගතය ගැන හිතන්න සා ඔයාලා දකින්න සමාජයත් එක්ක මම කියන්නේ කල වයසාවට පස්සේ මේ මොනවාද ආවාහ විවාහ කටයුතු කරලා ඒ යනකොට දෑවැදිත් දීලා යාන වාහනත් අරන් දීලා හැමදේම දීලා දෙමව්පියෝ මාර කැපකිරීමක් කරනවා.
ඒ හැමදේම කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? හැමදේම කරලා බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියන් ආපු දුරට වඩා දරුවෝ දශමයක් කර ඉස්සරහට එන. සහ මේ දෙමව්පියන් ගොඩනගලා දුන්නු තැන ඉඳලා ඉස්සරහට දරුවෝ දියුණු වෙයි. පැහැදිලිද? එහෙම දෙමව්පියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. එතනදී යාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලා අපට සලකන්න ඕන, අපිව අපට ණය ගෙවන්න ඕන, අපිව මෙහෙම කරන්න ඕන කියලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් දෙමව්පියෝ අයිය හත්ත තියෙන කාලේ කියන්නේ අපිට තොපේ මුකුත් එපා. අපි මේක යුතුයකමක් විදිහට කරන්න කියලා සාමාන්‍ය දෙමව්පියෝ කියනවා. අපට කිසි දෙයක් එපා ඔයාලා කරගන්න කියලා තමයි දෙමව්පියෝ කියන්නේ. එහෙමත් කරලා නිකමට හිතන්නකො පුතේ ඒ ළමයි හොඳ මට්ටමකට අරගෙන තිබ්බට පස්සේ දෙමව්පියන්ට දැනෙනවා නම් දෙමව්පියන්ට තේරෙනවා නම් හිතියට වඩා එන්න පහළට යනවා. හිතියට වඩා අර දෙමව්පියෝ ගොඩනගලා දුන්නු දෙයට වඩා ළමයා එන්න නන්නතර වෙනවා. ඒ අම්මට තාත්තට ප්‍රශ්නයක් එනවා නේද? නිකමට හිතන්න හැමදේම ගොඩනගලා හදලා දුන්නාට පස්සේ කාලයක් ගිහිල්ලා මාසයක් දෙකක් ගිහිල්ලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා අම්මගේ මාළු ගස් තියන්න බැරිද? අම්මලා ඉන්න මහගේ විකුණන්න බැරිද? අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ නේද? ඒ කියන්නේ එන්න හිර වෙනවා වගේ දැනෙනවා. ඒ අල හිටියට වඩා දෙමව්පියන්ට ප්‍රශ්නයක් එනවා. අපි මෙච්චර දේවල් කරලා දෙන හැමදේමත් කරලා දෙන මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා වගේ හිතන්නේ. ආන් එතකොට දෙමව්පියෝ සාමාන්‍යයෙන් හොයලා බලනවානේ ඇත්තටම උන්ට මොකද වෙලා තියෙන්නේ. අපි කරලා දුන්නු දේවල් අපි ගොඩනගලා දුන්නු දේවල් කො දැන් මොකද වෙලා තියෙන්නේ? එයි මෙයා දිනු වෙන්නේ නැද්ද? මෙතනින් ඉස්සරහට යන්නේ නැද්ද කියලා නිකන් හොයලා බලන්න. මේක මොකද සාමාන්‍යයෙන් වෙන්න ඕනේ ඔකේ අනිත් පැත්ත. අච්චර දේවල් කරලා දුන්නු දෙමව්පියන් වෙනුවෙන් සාමාන්‍යයෙන් කරන්න ඕන මොකද? ළමයි රිටර්න් එක දෙන්න ඕන. රිටර්න් එක කියන්නේ එතනින් එහාට Taman තව ටිකක් දිනු වෙන අතරේ ඒ තාක් Tamanව ගොඩනගපු දෙමව්පියන් වෙනුවෙන් ආපු සැරයක් එයාලා කළගුණ සලකන්න ඕන. අම්මට තාත්තට කරන්න ඕන දේවල් අම්මගේ තාත්තගේ යුතුයකම් එයාලගේ බෙහෙත් නීති කරන් දෙන්නේ නේද? එයාලව කොයි හරි එක්කන් යන්නේ. මං කියන්නේ එයාලා වෙනුවෙන් Tamanට කරන්න පුළුවන් දේවල් ටික යුතුයකම් කරන්න ඕන. එයාලා රැක බලා ගන්න. ආන් එතකොට දෙමව්පියන්ට සතුටුයි තමන්ගේ දරුවා වෙනුවෙන් කරපු දේවල් වලින් එයාලා කොට නැගිලා සමාජයේ ලෝකේ හොඳට ඉන්නවා. පැහැදිලි? එතකොට සතුටු වෙන්න පුළුවන්. තේරුණානේ? සාමාන්‍යයෙන් එහෙම කරන්නේ. එහෙම නැති වුණොත් ප්‍රශ්න. තේරුණාද? අන්න හරි. එහෙනම් තේරෙන දේ මොකක්ද? දැන් එහෙම නැති වුණාට පස්සේ එහෙම නැහැ. එහෙම නැහැ කියලා දැනෙනකොට ප්‍රශ්නයක් එනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. නේද? ආන් මේ වගේ එකක් තමයි පුතා දැන් මෙහෙවිලි. මොකක්ද? ඒ තමයි ලංකාව යටත් ජීවිතයක් විදිහට අල්ලගෙන හැම පැත්තෙම දැන් මේක ලාභයි කියලා අල්ලගත්තා. හැබැයි අල්ලගත්තු තැන ඉඳන් තාම ලාභයක්. පැහැදිලි? අල්ලගන්න කරපු වියදම් වලින් කිසිම ලාභයක් නැහැ. බලාපොරොත්තු වෙච්ච දේ පේන්නේ නැහැ. මේ හම්බ කරපේක එහෙට යවන්න ඕනේ වෙනුවට එහෙ හම්බ කරපු ටිකක් මෙහෙට ගෙන්න. ප්‍රශ්නයක් නෑ. එයි මේ කිය ප්‍රශ්නයක්. අන්න ප්‍රශ්නයක් නිසා මොකෝ වෙන්නේ? පුතේ කොමිසමක් පත් කරනවා. ඇයි මේක මේ විදියට පාඩු ලබන්නේ? මේ හම්බ කරලා එහෙට යවන්න ඕනක වෙනුවට ඒ හම්බ කරපු එකක් මෙහෙට යවන්නේ වෙලා තියෙන්නේ ඇයි කියලා ඔයලා බලන්න කොමිසමක් පත් කරනවා. බ්‍රිතාන්‍ය මව් රජයේ. මොකද මේ යටත් ජීවිතේ පවත්වාගෙන යාම පාඩුයි. අතින් දාලා හරක් බලනවා වගේ වැඩ. පැහැදිලි? ඒ සඳහා පත් කරන කොමිසමේ නායකයා 1929 අවුරුද්දේ එයා තමයි W.M.D. Holbrook. ඒ කියන්නේ එයාගේ නම තමයි විලියම් මැක්බීන් ජෝර්ජ් හෝල්බ්‍රූක්. හරි. ඇයි පාඩු ලබන්නේ කියලා හොයලා බලන්න පත් කරනවා කොමිසම. නේද? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ තරම් පාඩු ලබන්නේ කියලා හොයලා බලන්න පත් කරනවා කොමිසම. ආන්ගේ කොමිසමේ නායකයා තමයි පුතේ W.M.G. හෝල්බ්‍රූක්. ඒ කියන්නේ විලියම් මැක්බීන් ජෝර්ජ් හෝල්බ්‍රූක්. මෙයාගේ නායකත්වයෙන් කොමිසමක් පත් කරනවා. සභාපති හෝල්බ්‍රූක් නිසා අපි මේක හඳුන්වනවා පුතේ හෝල්බ්‍රූක් කොමිසම. කොමිසම නැත්නම් කමිටු. මෙයාගේ සහයෝගයට පත් කරනවා දක්ෂ නීතිඥවරයෙක්. එයා තමයි චාල්ස් ඒ කැමරන්. චාල්ස් කැමරන් නෙමෙයි චාල්ස් ඒ කැමරන්. අන්න පුතේ හෝල්බ්‍රූක් සහ කැමරන් එනවා ලංකාවට.
පෝල් බෲක් සහ කැමරන් ඇවිල්ලා බලනවා ඇත්තටම යටත් විජිතයක් විදියට ලංකාව පාඩු ලබන්නේ මේ දෙන්න බෙදා ගන්න. මේ දෙන්න බෙදා ගන්න අධ්‍යයනය කරන්න අධීක්ෂණය කරන්න මොනවද? පෝල් බෲක් බලනවා පුතේ ආදායම් ඒ කියන්නේ ආර්ථිකය කොහොමද උපයන්නේ? ඒව කොහොමද වියදම් කරන්නේ? ආදායම් වියදම් පැත්ත බලනවා. හරිද? ඒ වගේම මෙයා බලනවා පරිපාලන කටයුතු. චාල්ස් කැමරන් බලනවා පුතේ අධිකරණ පැත්ත අධිකරණ කටයුතු. විනාඩියක්. අර ඔබේ ආදායම් හා වියදම් පැත්ත බලනවා පෝල් බෲක්. ඊට පස්සේ පරිපාලන කටයුතු බලනවා පෝල් බෲක්. අධිකරණ පද්ධතිය බලනවා නීතිමය පැත්ත බලනවා චාල්ස් කැමරන්. මෙන්න මේ දෙන්න එකතු වෙනවා. අධ්‍යයනය කරලා බලනකොට එයාලට තේරෙනවා ලංකාව යටත් විජිතයක් විදියට පාඩු ලබන්න හේතු ගොඩක්. පෝල් බෲක් කොමිසම දකිනවා ලංකාව යටත් විජිතයක් විදියට පාඩු ලබන්න හේතු ගොඩක්. මොනවද හේතු තමයි පුතේ මේ වෙනකොට ලංකාව ඉංග්‍රීසීන් පාලනය කරන්නේ උඩ රට විදිය පහත රට විදිය. ඒ කියන්නේ උඩ රටට තියෙන එක ක්‍රමයක් පහත රටට තියෙන තව ක්‍රමයක්. පැහැදිලි. ඊට පස්සේ මේ යටත් විජිතේ පාලනය කරන්න නිලධාරීන්ගේ ඉන්නේ යුරෝපයෙන් නිලධාරීන්. ඒ නිලධාරීන් නඩත්තු කරන්නම විශාල වියදමක්. මොනවද? යුරෝපයෙන් ගේන නිලධාරීන්ට කන්න දෙන්න, බොන්න දෙන්න, ඉන්න දෙන්න, ප්‍රවාහනය දෙන්න, සෞඛ්‍ය පාසුකම් දෙන්න. කාබු බීබුව මොන හරි අවුල් ගියොත් ඒක ගැන බලන්න. ඔය ඔක්කොම අතරින් හොඳ පඩියක් ගෙවන්නත් ඕන. ඉතින් පුතේ මාර වියදමක් යනවනේ මේ නිලධාරීන් නඩත්තු කරන්න. පැහැදිලි? යටත් විජිතේ හම්බ කරන එකෙන් භාගයක් ඉවරයි නිලධාරීන්ට පඩි ගෙවන්න. නවාතෙන් ආහාර පාන, ප්‍රවාහනය, සනීප ආරක්ෂක, සෞඛ්‍ය පාසුකම් ඔය ඔක්කොමත් එක්ක හොඳ වැටුපක් ගෙවන්න. එහෙනම් යටත් විජිතේ පාලනය කරන්න යුරෝපයෙන් ගින නිලධාරීන් නඩත්තු කරන්න විශාල වියදමක් තරම් වෙලා. ඒ වගේම තමයි අධිකරණ කටයුතු. අධිකරණ පද්ධතියක් නිසි ක්‍රමවේදයක් නේ. හරි නීතියක් නැහැ, එක නීතියක් නැහැ, එක ක්‍රමයක්. ඔන්න ඔය වගේ අඩුපාඩු ගොඩක් දකිනවා පෝල් බෲක් සහ කැමරන්. හරිනේ. එයාලා යෝජනා කරනවා ලංකාව පාඩු ලබන්න ප්‍රධාන හේතු. උඩ රට සහ පහත රට ඒ කියන්නේ ලංකාව එකම ක්‍රමයකට පාලනය වෙන්නේ නැහැ. එක ක්‍රමයකට පාලනය. එක නීතියක් නැහැ. ඊට පස්සේ යුරෝපයෙන් ගේන නිලධාරීන් නඩත්තු කරන්න විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි යටත් විජිතේ පාලනය කරන්න බ්‍රිතාන්‍යයේ රජතුමා වෙනුවෙන් ඉන්නේ පුතේ ආණ්ඩුකාරවරයෙක්. ආණ්ඩුකාරවරයෙක් ඉපත් කළේ. බ්‍රිතාන්‍ය සහ ලංකාව අතර තියෙන දුර වැඩි. සංනිවේදනය නැහැ අද වගේ. ඒ නිසා රජතුමා ඉන්නේ යුරෝපයේ එංගලන්තේ ආණ්ඩුකාරවරයෙක් ඉන්නේ ලංකාවේ. එංගලන්තයයි ලංකාවයි අතර තියෙන දුර නිසා සංනිවේදනය අපහසු නිසා ආණ්ඩුකාරවරයා පුතේ ලංකාවේ එයාට ඕන විදිහට තමයි එයා වැඩ කරන්නේ. ආණ්ඩුකාරවරයාට ඕන විදිහට නීති හදනවා. ආණ්ඩුකාරවරයාට ඕන විදිහට නීති ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුකාරයාට ඕන විදිහට තමයි අධිකරණ කටයුතු පැත්තත් බලන්නේ. ඒ කියන්නේ ආණ්ඩුකාරවරයා සතු අසීමිත බලය. ආණ්ඩුකාරවරයා සතු අසීමිත බලය යටත් විජිතේ පාඩු ලබන්න ප්‍රධාන හේතුව. පැහැදිලිද? එහෙනම් පෝල් බෲක් සහ කැමරන් එකතු වෙලා අලුතෙන් යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදියට පාලනය කරන්න. එයාලා ඉදිරිපත් කළ යෝජනා ටික. මෙයාලා ඉදිරිපත් කළ යෝජනා ටික. යටත් විජිත භාර ලේකම්. හරිද පුතේ? යටත් විජිත භාර ලේකම්වරයා හිටියේ ගොඩ්රිච් සාමිවරයා. යටත් විජිත භාර ලේකම් ගොඩ්රිච් සාමිවරයාට ඉදිරිපත් කළා. එයා සම්මත කළ බ්‍රිතාන්‍යයේ එකඟතාවය අරගෙන මේ යෝජනා ටික ලංකාවේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා 1833 ඉඳන්.
එහෙනම් හෝල්බ්‍රූක් සහ කැමරන් එකතු වෙලා හදපු ආණ්ඩු ක්‍රමය. ඒ කියන්නේ පාලනය කරන ක්‍රමය. නැවත හදපු එකනේ ප්‍රතිසංස්කරණය. ඒකට අපි කියනවා කියලා හෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ 1833 ඉඳන් 9 ඒකේ මූලිකත්වයේ ගතපු දෙන්නගේ නම් දෙක. තේරුණා? පැහැදිලි? එහෙනම් අපි මතක තියාගන්න ඕන හෝල්බ්‍රූක් ආණ්ඩු ප්‍රතිසංස්කරණයේ වැදගත් යෝජනා ප්‍රතිසංස්කරණ. ඒක කරුණු වශයෙන් මතක තියෙන්නත් ඕන. ඒක කරුණ විස්තරාත්මකව මතක තියෙන්නත් ඕන. මේක O level විභාගයටත් වෙනවා. 11 වසරේත් මේ පාඩම තියෙනවා. A level කරනවා නම් දේශපාලන විද්‍යාව, ඉතිහාසය ඒවටත් තියෙනවා. ඔයාලා ඉදිරි නීති ක්ෂේත්‍රයට යන්න බලාපොරොත්තු වෙනවා නම් නැතත් රටේ පුරවැසියෙක් හැටියට ඔයා අනිවාර්යෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දැනගත යුතුමයි. පැහැදිලිද? මුලින්ම අපි කතා කරේ අද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් කියන්නේ මොකක්ද කියලා සරල වචනාර්ථ විග්‍රහයත් එක්ක අපි මේ තොරතුරු ටික මුලින් සාකච්ඡා කරමු. හරිද පුතේ? මුලින් අපි මේ තොරතුරු ටික සාකච්ඡා කරේ ව්‍යවස්ථාදායකී විධායක අධිකරණය. ඊට පස්සේ ප්‍රතිසංස්කරණය, රාජාණ්ඩු පාලන ක්‍රමය, ආණ්ඩු කිරීම කියන්නේ මොකක්ද? බලය කියන්නේ මොකක්ද? ඒ ටික මුලින් විග්‍රහ කරේ. එහෙනම් මේ ටියුට් එකේම අනිත් පැත්තේ තියෙනවා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වල විකාශනය, ආණ්ඩු ක්‍රමයෙන් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ ටික. ඔය පොලේ මණින් පැත්ත. උතර ඔන්ලයින් හරහා සම්බන්ධන දරුවෝ අපේ අද මේක නැහැ. නේද? අද මේක නැහැ. එයාලට අපි මේක ලැබෙන්න සලස්වන්න ඊළඟ දවස් වෙනකොට. එහෙනම් අපි මේකේ නෝට් එක දාගන්නත් ඕන. සටහන් ලියන්න පුතේ. නෝට් එක දාගන්නත් ඕන. පැහැදිලිද? right. පුතේ මේ ඒ නෝට් එක දාගන්න.